අවුරුදු 16කට පසුව තමයි මෙවර දළදා දැක්මක් පවත්වන්නේ. දළදා දැක්ම හා සමගාමීව දළදා උරුමය යටගියාවේ ඔබ නොදත් වංශකතාවේ තොරතුරු බෙදා හදාගන්න සූදානම් වෙනවා ගවේෂණයක මුද්‍රාවෙන්. ඒ නිසාම තමයි දළදා උරුමේ යටගියාව සොයාගෙන යන ගමනේදී අපි ආව ඓතිහාසික කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරේ. දළදා සපුවේ යටගියාව කොච්චරනම් තොරතුරු තියෙනවද? ඉතින් අපි යමු ඒ මූලාශ්‍ර කොයි වගේද කියලා බලන්න. මේ බලන්න අපි දැන් මේ ඉන්නේ පුසුල්පිටිය රජමහා විහාරයේ ඓතිහාසික දළදා සපුව ඉදිරිපිට. දලුපොත මහත්මයා, එතකොට ඇයි මේකට දළදා සපුව කියලා කියන්නේ? ඓතිහාසික වංශකථා කියවන විදියට 1715 අප්‍රේල් මාසේ 6 වෙනිදා ඉඳලා 22 අතර කියන මේ කුඩා කාලය තුල තමයි මේ සපු වෘක්ෂය තෝරාගෙන කාගේවත් අවධානයට ලක් වෙන්නේ නැහැ. සපු ගහක් තියෙනවා. දළදා වහන්සේ වඩා හිඳවල හැබැයි අර පුද පූජා රහසිගතව කරලා තියෙනවා. මේක ගෞරවයට පාත්‍ර වෙලා තමයි ප්‍රජාව කියන්න ගත්තා දළදා සපුව කියලා. මෙන්න මේ අපිට අදටත් දැක ගන්න පුළුවන් මේ බෙනේ තියෙන ප්‍රජාව කියන්නේ මේ බෙනේ තමයි රැකවල් කරලා තිබ්බයි කියලා. එතකොට දළදා වහන්සේ සංගවලා තබන්න මේ වගේ භූමියක් තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. අද ඔබ ඇතුළු අපි කවුරුත් ආවොත් මේ කොත්මලාවට කඳු වලල්ලකින් වට වෙලා තියෙන මේවා මහා විශාල කඳු පන්තියක්. මේ ඇතුළේ බේසමක් වගේ කුඩා ජනපදයක් ඇතුළේ පිහිටුවාගෙන තියෙනවා. හාත්පසින්ම එන ඕනෙම කෙනෙක් ඈත දුර බැහැරක ඉඳලා අඳුන ගන්න පුළුවන් මේ ප්‍රදේශයේ ජනතාව අදටත් කියනවා බඩගානා කුරගානා තටුගානා සත්තු මිනිස් ඇහැකින් වසන් කරලා මේ භූමියට එන්න බෑයි කියලා. ප්‍රබල කියමන. ඒ කියන්නේ කුරුල්ලෙකුටවත් සතෙකුටවත් ඒ කියන්නේ උරංගයෙකුටවත් එන්න බෑ. ඇයි පේනවා. එතකොට මිනිස් ප්‍රජාව පිටින් එනවනම් හොඳ හැටියට පේනවනේ. මෙන්න මේ පිහිටීම ඓතිහාසික වශයෙන් අනුරාධපුර අවධියත් එක්කත් බැඳිලා තියෙනවා. දුටුගැමුණු රාජාවලියේම පදනමක් තියෙනවා. දුටුගැමුණු කුමාරයාට පවා ආරක්ෂාව දුන්නා. මෙන්න මේ ආරක්ෂාව ජනප්‍රජාවත් එක්ක දිගට ඇවිල්ලා අපි දන්නවා සෙන්කඩගල අවදීදී දළදා වහන්සේ රැකවල් කරන්න වඩා සුදුසු තැන් හෙව්වා. එතකොට සෙන්කඩගල භූමියෙන් ඈතට ගෙනියන්නත් බෑ, අනාරක්ෂිතයි. අන්න භූමි ස්වභාවිකව තියෙන තැන පුසුල්පිටිය කියලා හඳුනාගත්තා. පුසුල්පිටිය රජමහා විහාරයේ දළදා සපුව හා බැඳුණු දළදා උරුමය පමණක් නොව සෙන්කඩගල රාජධානියේ දළදා වංශකතාවේ තොරතුරු ඔබ නොදත් බොහෝ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න මෙවර HNB ගවේෂණයක මුද්‍රාවෙන් අප සූදානම්.